8 වෙනිදා සභාගත කරන්න පුළුවන්. නෑ අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ RTI එකෙන් ඉල්ලන්නකෝ බං. නෑ එහෙම කියන්න බෑ නෑ මතුමා. ඒක වැරදි කතාවනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඔබතුමා ඒක සභාගත කරන්නේ නැහැයි කියලා කියන එක. ඒක මං හිතන්නේ නෑ. ඒක එකඟ වෙන්න ඕගොල්ලෝ කියවනේ නෑ ඕගොල්ලෝ කියවනේ ගිවිසුම එළිදරව් කරන්න කියලා කිව්වනේ. ඔබතුමාලා විනිවිදභාවයෙන් වැඩ කරන රජයක් හැටියට ඒ වගකීම ඔබතුමාලා රාජ්‍යයන් එක අත්සන් කරන ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මොකද ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට මේ පිළිබඳව අනිත් රජයන් අත්සන් කරනකොට මේ පිළිබඳව විශාල හඬක් නපු පක්ෂයක්. රයිට් හරි. ඉතින් ඔබතුමාලා අද ඒක හංගගෙන ඉන්නවා නම් ඒක වැරදි. ඒක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබතුමාගේ මොකද උත්තරයක්. කරුණ එළිදරව් කරන්න කිව්වා. අපි ඉතින් මේගොල්ලෝ කියනකන් හිටියේ නැහැ. අපේ විදේශ ඇමතිවරයා ප්‍රමාණවත් කාලයක් අරගෙන මේ එක එක ගිවිසුමේ තියෙන දේවල් කතා කරා. ඒ ඇමතිවරයා කිව්වට ගිවිසුම පෙන්වන්න එපා. දැන් ගිවිසුම පෙන්වන්න නැතුව මේ කවුරුවත් කතා කරාද ඒ වෙලාවේ ගිවිසුම පෙන්වන්න නැතුව කරුණු මේ ඒ වෙලාවේ ඒගොල්ලෝ මක්කා ඒ වෙලාවේ හවද අරක තියනවා මේක දෙනවා මොකුත් ඇහුවේ නැහැ. හරිද? ඉතින් එතුමා කිව්වා විදේශ ඇමතිවරයා පාර්ලිමේන්තුවට කිව්වා ගිවිසුම හංගනවා නම් එහෙනම් ගිවිසුම ඇතුලේ මොකක් හරි තියෙනවා. ඒක RTI එකෙන් හරි වගේ ප්‍රශ්නේ පැහැදිලි. වගේ ප්‍රශ්නේ පැහැදිලි. ඕක කරගෙන යන්නකෝ. දැන් ඒ කතාව කරාට පස්සේවත් කතාව කරාට පස්සේ තව දවස් දෙක තුනක් විවාදයක් තිබුණා වෙන දේවල් ගැන. ඒව කවුරුත් කතා කරේ නෑනේ. අපිට ගිවිසුම දකින්නේ නැතුව මෙතුමා කියනවා නම් අපි මේ ගිවිසුම ඉල්ලන එක වැරදි කියලානේ ඔය කියන්නේ. ඒක වැරදි කතාවන්නේ. ඒ කියන්නේ විනිවිදභාවයක් ගැන කතා කරන රජයක් හැටියට පෞද්ගලික ආණ්ඩුවල වැරදි කතා කරලා මෙවැනි දේවල් අපේ ආණ්ඩුවක් යටතේ අපි සිද්ධ වෙන්නේ නැහැයි කියලා ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් දීලා බලය අරගෙන ඊළඟට එතුමන්ලා අත්සන් කරන ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට ඒක බලන්න දෙන්නේ නැත්නම් එමෙතුමා ඇවිල්ලා කියනවා නම් ඕගොල්ලෝ RT දාලා මේක බලා ගන්න කියනවා ඕගොල්ලෝ සම්මත කරේ වැරදි ඉන්ෆර්මේෂන් එක මේ කරන ඉන්ෆර්මේෂන් එක මේගොල්ලෝමයි සම්මත කරේ ඉන්ෆර්මේෂන් තියෙන්නේ සාමාන්‍ය ජනතාවට මන්ත්‍රීවරුන්ට නෙමෙයි පුරවැසියෙක් අයිතිය ඔබතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි පුරවැසියෙක් අයිතියට ගරු කරනවා ඒගොල්ලෝ ඉල්ලමු දෙන්න මේ ලබා දෙන්න බලාපොරොත්තු නැහැ උතුමා වගේ කෙනෙක් මේක තමයි හොඳම උත්තරේ මෙතුමාලා දෙන්නගේ පැහැදිලි කිරීම ඇතුලේ සිතෝම අනාවරණය වෙනවා මේ ගිවිසුම අනාවරණය කරන්න මේ ආණ්ඩුව කැමති නැහැ කියලා. ඒ කියන්නේ අනාවරණය කළ නොහැකි යමක් තිබෙනවා. ඒක හරි සරලයිනේ. ගිවිසුම අනාවරණය කිරීම ඔබතුමාලා බලය ගන්නකොට මේ විනිවිදභාවය ඉතාම වැදගත් දෙයක් ඕනෑම රාජ්‍ය පාලනයකට. ඒක ඇත්ත. මම මේ අදහසත් එක්ක ඉන්නේ. ඒතර ඔබතුමාලා කිව්වා විනිවිදභාවයකින් රාජ්‍ය පාලනය කරනවා කියලා. පෞද්ගලික ආණ්ඩුව මේ වගේ ගිවිසුම් අත්සන් කරලා එළියට නොදැමීම පිළිබඳව ඔබතුමාලා විපක්ෂයේ ඉඳගෙන අපිත් එක්ක තද බල ලෙස මේවා ගැන විවේචනය කරලා තියෙනවා. તો අද ඔබතුමාලා බලයට ඇවිල්ලා ඔබතුමාලා රාජ්‍යයන් එක්ක අත්සන් කරන ගිවිසුම් අපි පාර්ලිමේන්තුවේ සභාගත කරනකොට ඔබතුමා ඒක දෙන්න බෑයි කියමින් RTI දාලා ඉල්ලන කියන එකේ මොකද්ද තියෙන සාධාරණත්වය? ඉතින් පුරවැසියට පුළුවන් නම් මන්ත්‍රීවරුන්ට බැරි ඇයි? ඇයි ඒක ඇයිලට දාන්න බැරි? ඇයි ඉල්ලන්න බැරි ප්‍රශ්න මොකක්ද? මට ඉල්ලන්න ඕන නම් මං කියන්නේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. පුරවැසියාට අපේ රටේ තිබෙන උත්තරීතම ආයතනයේ පාර්ලිමේන්තුවේ ඔබතුමා වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට මම ඇයි බැරි පාර්ලිමේන්තුවට දාන්න. පාර්ලිමේන්තුවට දාන්න ඕනේ නැහැ. දාන්න බැරියි. රයිට් ටු ඉන්ෆර්මේෂන් එකට ජාතික ආරක්ෂාව අනාවරණය වෙන්නේ නැහැ මන්ත්‍රීතුමා. එමු පාර්ලිමේන්තුවට දාන්නකෝ. පාර්ලිමේන්තුවට අමතුමා දැන් මම කියන කතාවල් බොරු නම් මම ඒකයි ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමා කියන කතාවල් මම විශ්වාස කරන්න ඕනේ නම් ඔබතුමා එකම දේ තමයි ඔබතුමාලට එන එක එක චෝදනාවල් විපක්ෂයේ කණ්ඩායම් වලින් ඒ චෝදනාවල් නැහැයි කියන්නේ මේ ගිවිසුම් ටික පාර්ලිමේන්තුවට සභාගත කරන්න. අඩුම ගානේද ඔබතුමා අපි කියමුකෝ ආරක්ෂක ගිවිසුම පැත්තකින් තියන්නකෝ. ඔබතුමාගේ විෂයබද්ධව තියෙන ඔබතුමා ওই කියපු කරුණු ටික ඇත්තද නැද්ද කියලා අපිට බලන්න ඕක සභාගත කරන්නකෝ. ජනතා පරමාධිපත්‍ය අපි ගරු කරනවා. ඔය ජනතා පරමාධිපත්‍ය කියලා කියන්නේ ජනතාවට පෙන්නන්න ජනතාවට තියෙන ජනතා පරමාධිපත්‍ය කියන්නේ ජනතාවට හංගන දේ නෙවෙයි. ඉල්ලන එක. ඉතින් ඉල්ලන්න කියන්නේ. ඉල්ලුවාට පස්සේ මොකක්ද ප්‍රශ්නයක් දෙනවා සාකච්ඡා කරන්න පුළුවන්.